ඒ වගේම තමයි අද මේ හෝමාගම හැම ප්‍රදේශයකම පැතිරලා තියෙන මේ වීදි පහන් අද වීදි පහන ලයිට් එකක් දාගන්න ගියොත් කෝල් අඳුරන දන්න සම්බන්ධතාවයක් නැත්නම් ලයිට් එකක් දාගන්න මාර අමාරුයි මේ හැමෝම ඒක අත්දැකීමෙන් දන්නවා අපිත් දන්නවා ඒ නිසා මේ අපි මේ වැඩපිළිවෙල හරහා අපි යෝජනා කරනවා අපේ පාරවල තියෙන වීදි පහන් නිසි පරිදි නඩත්තු කරන්න ඒ වගේම ඒවා නියමාකාරයෙන් දැල් වෙනවා කියලා ඒ සහතිකය ලබා ගන්න වගේම රටේ ජාතික විදුලි බල පද්ධතියට බරක් නොවන ආකාරයට සූර්ය බලය යොදාගෙන ජන විදුලි බලාගාර සංකල්පයේ ඉදිරියට ගෙනහිල්ලා අපේ වීදි පහන් වලට සූර්ය බලය ගේන්න. මේ දවස්වල නම් ආණ්ඩුව පහුගිය කාලේ මහ ලොකු කතා කියාගෙන ගියා ගල් අඟුරු මාෆියාව ගැන ඩීසල් මාෆියාව ගැන මේමයි කියලා. හැබැයි අද මේ ආණ්ඩුව සූර්ය බලය කප්පාදු කරගෙන යනවා ගල් අඟුරු වලින් එහෙම නැත්නම් ඩීසල් වලින් විදුලිය නිෂ්පාදනය කරගෙන යනවා. මේ රටේ බල ශක්තියේ දේශපාලනය පිළිබඳ විනිවිද දැකපු දේශපාලඥයා තමයි මෙතන ඉන්න පාට්ලි චම්පි කරනකොමැතිතුමා. එතුමාගේ අධීක්ෂණයේ යටතේ එතුමාගේ මඟ පෙන්වීම යටතේ මේ හෝමාගම ජාතික විදුලි බල පද්ධතියේ නිදහස් ස්වාධීනව ගොඩනගෙන සූර්ය බලය පදනම් කරගත්තු ඒ ජන විදුලි බලාගාර සංකල්පය ඉදිරියට ගෙනියන වැඩපිළිවෙලක් අපි හෝමාගම ප්‍රාදේශ සභාව හරහා ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට අවශ්‍ය වැඩසටහන තමයි මේ අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ අපි මේ හැමදේම කරන්නේ සංවර්ධන කටයුතු සඳහා හොඳ පරිසරයක් ප්‍රදේශයක් ගොඩනගා ගැනීම සඳහා. හැබැයි අපි හැමෝම කැමති සතුටු වෙන්න, විනෝද වෙන්න. අද අපේ දරුවන්ට, අපේ තරුණ පිරිසට, එහෙම නැත්නම් අපේ වැඩිහිටියන්ට සතුටු වෙන්න, විනෝද වෙන්න තැනක් තියෙනවා නම් එක්ක යන්න ඕනේ දියකට. ඒකත් මිතුමා තමයි ළමා උද්‍යානය හැදුවේ. එහෙම නැත්නම් විහාර මහදීපයකට යන්න ඕනේ. එහෙම නැත්නම් ගෝල් ෆේස් එකට යන්න ඕනේ. ගෝල් ෆේස් එක ගේන්න බෑ අපිට හෝමගමට. හැබැයි අපි දියත වගේ විහාර මහදේවි උද්‍යානය වගේ නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විත අපේ දරුවන්ට සතුටු වෙන්න විනෝද වෙන්න පුළුවන් ළමා උද්‍යානයක් ගොඩනගන්න බලාපොරොත්තු වෙනවා. ඒක තමයි මේ වැඩපිළිවෙල හරහා අපි යෝජනා කරලා තියෙන්නේ. අපේ වැඩිහිටියන්ට සහ අනිකුත් සියලු දෙනාටම විවේකයෙන් කාලය ගත කරන්න පුළුවන් විවේකී ස්ථානයක් ගොඩනැගීමත් අපේ අරමුණක් වෙනවා. ඒකත් අපි මේ හරහා යෝජනා කරලා තියෙනවා. ඒ වගේම අපේ අනාගතය වෙන්නේ අපේ දරුවෝ. ඒක නිසා මාතෘ සායන විධිමත් කරන්න, නවීකරණය කරන්න, ඒවට අවශ්‍ය පහසුකම් ලබා දීලා ගැබිනි මාතාවන්ගේ පෝෂණය ඉහළ නැංවීම සඳහා වූ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නත් අපේ අතීතයේ වෙන අපේ වැඩිහිටියන්ගේ සෞඛ්‍ය සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කරලා සෑම අවුරුද්දකම ඔවුන් නොමිලේ සම්පූර්ණ වෛද්‍ය පරීක්ෂාවකට යොමු කරන්නත් අපි මේ වැඩපිළිවෙල හරහා යෝජනා කරලා තියෙනවා. ඒ වගේම තමයි අද ප්‍රාදේශ සභාව ගත්තාම බොහෝ අයගේ ප්‍රධාන කාරණාවක් බවට පත්ලා තියෙන්නේ තමන්ගේ ඉඩම අනුමත කරගන්න, තමන්ගේ ගෙදර ප්ලෑන් එක අනුමත කරගන්න. හැබැයි සම්මානයක් දෙන්න වටිනා කවුරු හරි ඉන්නවනම් අත යටින් කීයක් හරි නොදී තමන්ගේ ප්ලෑන් එක පාස් කරගත්තු කෙනෙක් මේ ප්‍රාදේශ සභාවෙන් ඉන්නවනම් ඒක නිසා ප්ලෑන් එකක් පාස් කරගන්න තමන්ගේ ගෙදර සැලැස්ම ඉඩමේ සැලැස්ම අනුමත කරගන්න පුළුවන් අලුත් වැඩසටහනක් විධිමත් වැඩසටහනක් කාටවත් සල්ලි අත යටින් නොදී වැඩ කරගන්න පුළුවන් අලුත් වැඩසටහනක් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතුමා නාගරික සංවර්ධන මානකර සංවර්ධන ඇමතිවරයා විදිහට මේ වැඩපිළිවෙල නාගරික සංවර්ධන අධිකාරියට හඳුන්වා දුන්නා. ඒක බිම් මට්ටමට ගෙනල්ලා අලුත් වැඩපිළිවෙලක් කරහා කාටවත් අත යටින් සල්ලි දෙන්නේ නැතුව තමන්ගේ නියම කරුණු ටික හරියට තියෙනවා නම් තමන්ගේ ප්ලෑන් එක අනුමත කර ගැනීම වූ වැඩපිළිවෙලක් අපි මේ වැඩපිළිවෙල හරහා යෝජනා කරලා තියෙනවා. ඒ වගේම තමයි අපේ ගෙවල් වල ඇති කරන සුරතල් සතුන් බල්ලෝ වෙන්න පුළුවන්, පූසෝ වෙන්න පුළුවන්. මේ සුරතල් සතුන් නොමිලේම එන්නත් කරන වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරනවා. ඒ වගේම මේ ප්‍රදේශයේ පුරා කාලෙන් කාලට වේගයෙන් පැතිරලා යන ඩෙන්ගු වැනි වසංගත රෝග ඊටාම අවමට්ටමට ගෙනීම සඳහා ඒකාබද්ධ වැඩසටහන් අදාළ ආයතන සමග ක්‍රියාත්මක කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒ හරහා අපේ හෝමාගම මිනිසුන්ගේ සෞඛ්‍ය සම්පන්න ජනතාවක් හෝමාගම ගොඩනගා ගැනීම අපි මේ වැඩසටහන හරහා යෝජනා කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ හෝමාගම
මෙතනින් එහාට ගෙනහිල්ලා මහා නගරයක් කරන වැඩසටහනේදී වැඩපිළිවෙලේදී මේ සියලු දෙනාගේ ශක්තිය දායකත්වය අපි බලාපොරොත්තු වෙනවා. ඒ හරහා අද මේ අපි අත්දකින මේ දේවල් වලට වඩා එහා ගිය වඩා හොඳ හෝමාගමක් අපේ දරුවන්ට උරුම කරලා දෙන්න, මෙතනින් එහාට වඩා විධිමත් සංවර්ධිත නගරයක් අපේ ඊළඟ පරපුරට උරුම කරලා දීමේ වැඩසටහන වැඩපිළිවෙල තමයි අපි යෝජනා කරලා තියෙන්නේ. ඒ නිසා මේක නිකන් හුදු මැතිවරණ ප්‍රකාශයක්, ඡන්දය ලබා ගැනීමේ අරමුණින් ඉදිරිපත් කරන හුදු කයිවාරු වලින් වැඩපිළිවෙලක් නෙමෙයි. එතනින් එහාට ගිය වැදගත් වැඩසටහනක් බවට අපි යෝජනා කරනවා. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ මේ හෝමාගම අති විශාල මධ්‍යම පාන්තියක් හෝමාගම තුළ බිහිවෙමින් ඉන්නවා මේ වේගයෙන් සංවර්ධන නගරය තුළ. නිසා මේ හෝමාගම වැඩිපුරම ඉන්නේ න්‍යෂ්ටික පවුල්. ඒ කියන්නේ අම්මයි තාත්තයි ළමයා හෝ දෙන්න හෝ ඉන්න න්‍යෂ්ටික පවුල්. අම්මා තාත්තා ආච්චි සීයා නැන්දා මාමා මේ ඔක්කොම ඉන්න අයට කියන්නේ විස්තාරික පවුල්. මේ න්‍යෂ්ටික පවුල් ප්‍රමාණය ඉතා විශාල ප්‍රමාණයක් කරලා දෙනවා මේ හෝමාගම. ඔවුන් මුහුණ දෙන ප්‍රධානම ගැටලුවක් තමයි තමන් රැකියාවට යන ගමන්, තමන් රැකියාව කරන ගමන් තමන්ගේ දරුවව රැකබලා ගන්නේ කොහොමද කියන කාරණාව ඊටාම බරපතල ගැටලුවක් බවට පත්ලා දෙනවා. අපි යෝජනා කරනවා හෝමාගම තුල මේ න්‍යෂ්ටික පවුල් වල ඉන්න අයගේ ගැටලුව විසඳා ගැනීම සඳහා නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විත ඊටාම දියුණු විධිමත් පිළිසිඳු දිවස්වරකුම් මධ්‍යස්ථානයක් ගොඩනැගීම සඳහා අපේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අපි ඒක යෝජනා කරලා තිනවා. මේ පිළිබඳව අපි පූර්ව ප්‍රචාරක කටයුතු කරගෙන යද්දී සමහරු මේක එහෙම මේ තැන් වලින් අල්ලගෙන මම දැක්කා මේ හදිස්සියේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් එක කණ්ඩායමක් දාලා තිනවා හැම ගමකම දිවස්වරකුම් මධ්‍යස්ථාන හදනවා කියලා. අපි නම් මේ වගේ කතා කියන්නේ කරන්න බැරි දේවල් අපි කියන්නේ හැම ගමකම දිවස්වරකුම් මධ්‍යස්ථාන දාන්න පුළුවන් නම් වෙන වැඩක් කරන්න හම්බෙන්නේ නැහැ ප්‍රාදේශ භාවට. අපි කියන්නේ ප්‍රායෝගිකව මහ පොළොවේ අපිට කරන්න පුළුවන් වැඩ විතරයි. ඒක හැදුවේ කවුද කියලා අපි දන්නවා. ඒ කරේ කොහොමද කියලා. කොහොම නමුත් අපි යෝජනා කරලා තියෙන්නේ ප්‍රායෝගිකව මහ පොළොවේ කරන්න පුළුවන් වැඩ. ඒ වැඩ ටික අපි මේකේ තියෙනවා. ඒ වැඩ කරන්න අවශ්‍ය ශක්තිය හයිය තමයි අපි ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ මේ මාසේ 6 වෙනිදාට. ඒ නිසා අපි සාර්ථක විධිමත් වැදගත් වැඩපිළිවෙලක් හෝමාගම ජනතාවට ඉදිරිපත් කරනවා. අපි ඡන්දය ඉල්ලන්නේ මේ වැඩපිළිවෙල ජයග්‍රහණය කර ගැනීම සඳහා. ඔබේ ඡන්දය ඔබ ආයෝජනය කරන්න ඕනේ, ඔබ ලබා දෙන්න ඕනේ. මේ හෝමාගම මෙතනින් අඩියක් හරි ඉස්සරහට ගෙනියන්න පුළුවන් මිනිස්සු වෙනුවෙන්. එහෙම හැඟීමක් තියෙන, දැක්මක් තියෙන වැඩපිළිවෙලක් තියෙන මිනිස්සු වෙනුවෙන් අපි වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා තියෙනවා. අපි මේ වැඩපිළිවෙල සමාජ විනිශ්චය සඳහා, මිනිසුන්ගේ විනිශ්චය සඳහා අපි ඉදිරිපත් කරනවා. අපි බලාපොරොත්තු වෙනවා ඔබ ඒ වෙනුවෙන් ඔබේ ඡන්දය ආයෝජනය කරයි කියලා. ඒ වගේම අවසාන වශයෙන් මේ වැඩපිළිවෙල සමාජගත කරන වෙලාවේ, ජනගත කරන වෙලාවේ මෙන්න මේ කාරණාවත් වැඩියෙන්ම කියන්න ඕනේ. අද සමහරව ඊටාම බරපතල විදිහට අපිට අපේ කණ්ඩායමට යම් ප්‍රහාරයන්, යම් මඩ ප්‍රහාරයන්, අනවශ්‍ය ආකාරයේ දේවල් ඉදිරිපත් කරමින් යම් දේවල් කරමින් ඉන්නවා. අපි තාම පැහැදිලිව කියන්න ඕනේ තරිඳු දිලීප ගමගේ කියන මම අද මේ මෙතන දෙපයින් නැගී සිටගෙන මෙහෙම කතා කරන්නේ අපේ අම්මලා තාත්තලා ප්‍රභූ පවුල් වල රදල මිනිස්සු හින්දා නෙමෙයි. CWW කන්නංගර මැතිතුමාට පින් සිද්ධ වෙන්න නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන දෙපයින් නැගී සිටපු මිනිස්සු. අපි පැදුරේ ඉන්නත් දන්නවා, සෝෆා එකේ ඉන්නත් දන්නවා. අපිව වට්ටන්න අපි නැවත නැගී සිටිනවා. අපිව බිමට දාලා පාගන්න අපි යලිත් මතු වෙනවා. අපිව කපන්න අපි යලිත් දලුලා වැඩෙනවා. ඒ නිසා මේ ප්‍රාදේශ සභා මැතිවරණයේදී මේ පනාගොඩ කොට්ටාසය මම අනිවාර්යෙන් දිනනවා. මම දිනන්නේ මම විශ්වාසයෙන් ඒක ඉදිරි කියන්නේ. මට මගේ මිනිස්සු විශ්වාසයි. අපි මහ පොළොවේ වැඩ කරලා පෙන්නලා තියෙනවා. ඒ අනුව මට මගේ මිනිස්සු විශ්වාසයි. මම දන්නවා මෙතන ඉන්නවා සමහරව Tamanට ඔය ලොකුයි කියන පක්ෂ වලින් මැතිවරණයට ඉදිරිපත් වෙන්න කියලා ආරාධනා කරද්දී තරුදු ඉල්ලන නිසා ඉල්ලන්න බෑ කියපු අයත් මෙතන ඉන්නවා. මම ඒක බොහොම ආඩම්බරයෙන් කියනවා. ඒ ශක්තිය අපිට තියෙනවා. මගේ මිනිස්සු මාව උස්සගෙන යනවා කියලා මම දන්නවා. මේ කොට්ටාස අපි දිනනවා. ඒකයි අපි බය නැතුව කියන්නේ මට ඕනේ තනියෙන් දිනලා මේකට යන්න ප්‍රාදේශ සභාවට යන්න නෙමෙයි. මට ඕනේ පැන්සල ලකුණේ අපේ අපේක්ෂක කණ්ඩායමත් අරගෙන ප්‍රාදේශ සභාවට යන්නයි කියන බලාපොරොත්තුවයි අපිට තියෙන්නේ. එහෙම කියමින් පැන්සල ලකුණට ජය වේවායි කියමින්